විශේෂ සාකච්ඡාවක් තමයි සූදානම් වෙන්නේ. අපි ඒ ගැන දැනගන්න අවශ්‍ය පුද්ගලයන් අපි දැනගමු. අපිත් එක්ක ඉන්නවා කතන CPLF ආයතනයේ කතනහා භාෂා චිකිත්සක මයුරි බණ්ඩාර මහත්මිය. ඒත් එක්කම එම ආයතනයේම බෞද්ධ චිකිත්සක ලෙස කටයුතු කරන නුවන් රොඩ්රිගෝ මහත්මයා. සුබ උදෑසනක් ඔබ දෙපළටම. මම මුලින්ම කැමතියි ඔබේ ආයතනය ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඔව් ජුලියට්. අපේ ආයතනය තමයි Cerebral Palsy ලංකා ෆවුන්ඩේෂන්. අපි සිංහලෙන් කියනවා නම් මස්තිෂ්ක ආඝාතය සහිත ළමුන් වෙනුවෙන් විශේෂයෙන්ම හදලා තියෙන ආයතනයක් මේක. දැනට ලංකාවේ මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන් වෙනුවෙන් හදලා තියෙන එකම ආයතනය තමයි අපේ CPLF ආයතනය. මේකෙදි වෙන්නේ බොහෝ දුරට මස්තිෂ්ක ආඝාතය. එහෙම නැත්නම් Cerebral Palsy කියලා අපි හඳුන්වන මේ රෝගී තත්ත්වයේ තියෙන දරුවන්ට විශේෂ අධ්‍යාපනය, කතනහා භාෂා චිකිත්සාව සහ බෞද්ධ චිකිත්සක කියන ප්‍රතිකර්ම ලබා දීම තමයි මූලිකවම සිද්ධ වෙන්නේ. එහෙමනම් දැන් මම කැමතියි බෞද්ධ චිකිත්සකතුමාගෙන් දැනගන්න මොකද්ද මේ මස්තිෂ්ක ආඝාතය කියන්නේ කොයි විදිහටද මේ රෝගය හැදෙන්නේ? ඔව් දැන් ඒක මෙහෙම විස්තර කරන්න පුළුවන්. Cerebral Palsy එහෙම නැත්නම් මේ මස්තිෂ්ක ආඝාතය කියන එක සංකූලතා එහෙම නැත්නම් ආබාධ රාශියකට කියන පොදු නමක්. ඒක එකක් කියලා අපිට වර්ග කරන්න බෑ. මේක මූලිකවම සිද්ධ වෙන්නේ වර්ධනය වෙමින් පවතින මොළයට සිදුවන හානියක් හින්දා. ඔව් රූප සටහන් වලින් තියෙනවා. ඒකෙන් ඒ හානිය නිසා දරුවාගේ ඉරියව් එතකොට චලනයන් ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව ගත්තොත් ක්‍රියාකාරකම් සහ සමායෝජනය ඒ කියන්නේ ඒවා අතර සම්බන්ධතාවය පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ මොළයට සිදුවෙන හානිය ගැන කිව්වොත් ඒක ඉදිරියට වර්ධනය වෙන්නේ නැහැ. ඒක එතනින් අවසන්. නමුත් ඒ හින්දා සිදුවන හානිය තමයි දරුවා කෙරෙහි පවතින්නේ. මේකේ නොයෙකුත් වර්ගීකරණ පවතිනවා. ප්‍රධාන වශයෙන් හතරක් මම මෙතන සඳහන් කරන්න. පළවෙනි වර්ගයේ ස්පැස්ටික් කියන්නේ සමහර මේ Cerebral Palsy හැදිච්ච ළමයි ඉන්න ඒගොල්ලන්ගේ අතපය කියන්නේ මාංශ පේශි ගත්තොත් එහෙම ගොඩක් තදයි. ඒගොල්ලන් දැඩි බවක් තියෙනවා. ඒක අතපය දිගාරින්න කරන්න අමාරුයි. එතකොට ඒ වගේ කෙනෙක් චලනයක් කරනකොට හරි තැනකින් තැනකට ගමන් කරනකොට හරි එයාට ලොකු වෙහෙසක් ආයාසයක් දරන්න සිද්ධ වෙනවා. ඒක ඒ ළමයාට සිදුවන හානියක් එක. ඒ දෙවෙනි වර්ගය ඇතිටොයිඩ් කියලා තියෙන්නේ. ඇතිටොයිඩ් කියලා කියන්නේ මෙතෙන්දී අනවශ්‍ය සහ පාලනයකින් තොර චලන සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව එයාට මොකක් හරි දෙයක් ගන්න කිව්වොත් ඒ ගන්න එක එයාට ගන්න අමාරුයි. එක්කෝ චලන රාශියක් සහිතව තමයි එයා ගන්න. තුන්වෙනි වර්ගයේ ටැක්සික් කියන එක. ඒ ටැක්සික් කියලා කියන්නේ ඇවිදිනකොට එයාට හරියාකාරව ඇවිදින්න බෑ. සමතුලිතතාවය සහ සම්බරතාවය අතර ප්‍රශ්නයක් තියෙනවා. මේ හින්දා එයාට හරියාකාරව ඇවිදීමට අපහසුතාවයක් තියෙනවා. ඒ වගේ කෙනෙකුත් තැනකින් තැනකට යනකොට ලොකු ආයාසයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් අවසාන වර්ගය විදිහට මම නම් කරලා තියෙන මික්ස්ඩ් කියන එක. ඒ කියන්නේ මේ සමහර වෙලාවට මේ දෙකක් තුනක් මිශ්‍රව එන්න පුළුවන් කෙනෙකුට. එතකොට ඒ වගේ කෙනෙකුටත් ඊට වඩා ආයාසයක් තැනකින් තැනකට යනකොට චලනයන් කරනකොට සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ සංකූලතා ආබාධ සහිත එකක් තමයි Cerebral Palsy එහෙම නැත්නම් මස්තිෂ්ක ආඝාතය කියලා කියන්නේ. ඔව්. දැන් ඒ විදිහට ශාරීරික අපහසුතාවක කතන සංනිවේදන අපහසුතාවත් ඇති වෙනවා. කොයි විදිහටද ඒ ප්‍රතිකාර සිදු කරන්නේ? අනිවාර්යෙන්ම. දැන් මේගොල්ලන්ගේ බොහෝ දුරට වෙන්නේ මාංශ පේශීන් වල චලන සහ පරාසයන් වේ තියෙන දුර්වලතාව නැත්නම් අඩුලුහුඬුකම් එනවා. මොළයට සිදුවන හානිය නිසා. ඒ කියන්නේ මොළයට හානි වෙන්නේ ශාරීරික චලන ක්‍රියාකාරීත්වය අපි පාලනය කරන කොටස සහ බොහෝ දුරට හානි වෙනවා කතනේ සහ භාෂාව පාලනය කරන කොටස. ඒක නිසා බොහෝ දුරට සිද්ධ වන්නේ එක්ක කතනේ ප්‍රමාදයක් නැතිනම් කතා කිරීමට නොහැකියාවක්. සංනිවේදනය කිරීමේ දුර්වලතාවක් තමයි බොහෝ දුරට එන්නේ. එතකොට අපි බොහෝ දුරට කතනේ සහ භාෂාව નિયમિત වර්ධන අවදි පසු කරන්නට ඔවුන්ට උදව්වක් තමයි චිකිත්සක ක්‍රමවේදයන් ඔස්සේ ඔවුන්ට ලබා දෙන්නේ. ඔව් දැන් ඔබ ආයතනය තමයි CPLF කියන ආයතනය තමයි ලංකාවේ තියෙන එකම ආයතනය මේ වගේ දරුවන් වෙනුවෙන් ක්‍රියා කරන. මොන වගේ වැඩසටහනද දියත් කරලා තියෙන්නේ ඔවුන් වෙනුවෙන්? විශේෂයෙන්ම කියන්නට ඕනි දැනට ලංකාවේ මස්තිෂ්ක ආඝාතය නැත්නම් Cerebral Palsy තියෙන ළමයි 40000කට එහා 40000ක් පමණ සිටින මුළු ලංකාව පුරාම. එතකොට බොහෝ දුරට දැනට මේ චිකිත්සක ක්‍රමවේදයන් සහ ප්‍රතිකාර කර්ම කොළඹ අවට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒකින්ද අපි හිතුවා මේ දේවල් ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මොකද ඔවුන්ටත් ඒ දේවල් අවශ්‍ය නිසා. විශේෂයෙන්ම මේ මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන්ට ඔයගොල්ලන්ට දැන් පේනවා වගේ චලනය, ඇවිදීම, හිට ගැනීම, එහා මෙහා ගමන් කිරීම සහ සංනිවේදනය
බොහෝ දුරට අඩුයි අවමයි. ඔවුන්ට රෝද පුටුවක අවශ්‍යතාවක් තියෙනවා අනිවාර්යෙන්ම. අම්මලාට තාත්තලාට උනත් බොහෝම ලේසි ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බොහෝම ලේසි රෝද පුටුවක අවශ්‍යතාවක් තියෙනවනම් අපිට විවිධ sannivedana ක්‍රමත් මේ රෝද පුටුවකට ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා අපි හිතුවා මේ රෝද පුටුවක අවශ්‍යතාවය දැඩිව දැනෙන cerebral palsy සහිත ළමුන්ට මුළු ලංකාව පුරාම ඉන්න මේ හැම දිස්ත්‍රික් එකකම ඉන්න අය තෝරලා බේරලා අරගෙන අපි ඇගීමකට ලක් කරලා ඔවුන්ගේ තත්ත්වය බලලා ආදායම් තත්ත්වය සහ ඔවුන්ගේ චලන හැකියාවන් බලලා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. ඒකට අපි පටන් ගත්තා අලුත්ම අපේ වැඩසටහනක් Around the Pearl කියලා. අපේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේනේ. මේ මුතු ඇටේ වටේ අපි යනවා බයිසිකල් සවාරියක්. අපේ දහපැදිකරුවන් 12 දෙනෙක් මේකට සම්බන්ධ වෙනවා. අපි පටන් ගත්ත ගිය අප්‍රේල් 10 කොළඹින්. ඊට පස්සේ අපි ගියා ගාල්ල, කතරගම, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම ওই වටේම ගියා. මේකේ මූලික අරමුණ තමයි මස්තිෂ්ක ආඝාතය. එහෙම නැත්නම් cerebral palsy පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. අඩු දැනුවත්කමක් තියෙන්නේ. ඒ නිසා ඒක දැනුවත් කිරීම ඉතා වැදගත්. ඒක පළවෙනි පරමාර්ථය සහ දෙවෙනි පරමාර්ථය තමයි අපි මේ රෝද පුටු 1000ක් පරිත්‍යාග කරන්නට සූදානම් වෙනවා. මේ 1000 සඳහා අපිට අවශ්‍ය අරමුදල තර කර ගැනීම තමයි අපේ දෙවෙනි පරමාර්ථය. ඒ නිසා අපි Around the Pearl ගිහින් නැවත අපි මේ 20 වෙනිදා කොළඹට ළඟා වෙනවා. අපේ පාපදිකරුවන් 12 දෙනා. දැන් ඒ විදිහට දැන් අරමුදලට සම්බන්ධ අරමුදල තර කරන්න සම්බන්ධ වෙන්න තව කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන කොයි විදිහට සම්බන්ධ වෙන්නේ? අනිවාර්යෙන්ම ලංකාව පුරා විහිදී සිටින අපේ මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන්ට උදව් කරන්න කැමති, ඒ අම්මා තාත්තට උදව් කරන්න කැමති, ඔවුන්ගේ මූණේ හිනාවක් දකින්න කැමති ඕනම කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. මූල්‍යමය තැන්පතුවක් අපිට දෙන්නට පුළුවන්. අපි විවෘත ආරාධනයක් කරනවා එකතු වෙන්න. අපි hina වෙනවා වගේම ඒගොල්ලොත් hina වෙන්න ඕනේ, අම්මා තාත්තත් hina වෙන්න ඕනේ, ඔවුන් ඉගෙන ගන්න ඕනේ, හැමදේම කරන්නට ඕනේ. ඒ නිසා ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න www.cplanka.org. මේකට පිවිසලා ඔවුන්ට පුළුවන් අපේ ඔන්ලයින් හරහා ඒගොල්ලන්ගේ අරමුදල අපේ ගිණුම් අංකයට තැන්පත් කරන්න. එහෙමත් නැතිනම් මේ 20 වෙනිදාට අපි ඔබට ආරාධනා කරනවා එකතු වන්න අපත් සමගින් අපි නිදහස් චතුරස්‍රයේදී 80s club හිදී තමයි අපි මේ අපේ 20 වෙනිදා අපේ පාපදිකරුවන්ගේ නැවත කොළඹ සම්ප්‍රාප්තිය සිද්ධ වන්නේ. එදාට අපි ඔබට ආරාධනා කරනවා විවෘතව එකතු වන්න. එදාට පුළුවන් ඔබට ඇවිල්ලා ඔබේ අරමුදල අපි වෙනුවෙන් ලබා දෙන්නට. අපි ඒ අරමුදල රෝද පුටුවක් බවට පරිවර්තනය කළා මේ ලංකාව පුරාම මස්තිෂ්ක ආඝාතය වෙනුවෙන් ආඝාතය නිසා දැනට දුක් විඳින සහ පීඩාවට ලක් වෙලා ඉන්න අපේ දුවදරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. ඔව් ඒ වගේ ආබාධකින් පෙළෙන දරුවන් පුළුවන් ද දැන් දෙමාපියන් ඉන්න මේ ගැන දන්නේ නැතුව පීඩක් හොයන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ අයටත් ඔබ ආයතනයට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඒක අපේ දුරකථන අංක තියෙනවා. එහෙමත් නැතිනම් ඔබට පුළුවන් අපේ ශාඛා දෙකක් තියෙනවා. පළවෙනි ශාඛාව තමයි වත්තල කැප්ටන් කැලුම් රාජපක්ෂ මාවතේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම මොරටුවේ අපේ තව ආයතනයක් තියෙනවා. ඒ ස්ථානෙට ඇවිල්ලා ආවොත් අපි දෙන්නම ස්ථානයේ ඉන්නවා වත්තල ස්ථානයේ. ඇවිල්ලා අපිව හම්බ වෙලා ඒගොල්ලන්ගේ තත්ත්වය බලාගෙන සම්බන්ධ වෙන්න පුළුවන්, ප්‍රතිකාර ගන්න පුළුවන්. ඔව්. ඒතර මම භෞතික චිකිත්සකතුමායි දැනගන්න කැමතියි. ඒ වගේ ප්‍රතිකාර වලින් සාමාන්‍යයෙන් කියන්නේ දරුවන්ට ඒ සාමාන්‍ය ප්‍රමාණයට කොහොමද සුව වීමේ හැකියාව තියෙන්නේ? ඔව් දැන් භෞතික චිකිත්සක ක්‍රමවේදයන් සහ කතන චිකිත්සාව සහ අපේ පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයක් තියෙනවා. ඒ හරහා අපේ ළමයින්ට ප්‍රතිකාර ඒ වගේම අධ්‍යාපනය නිසි පරිදි අපි ලබා දෙනවා. ඒ ක්‍රමවේදයන් ඒ කාල සීමාවන් තුළ අපි ලබා ගන්නා වූ ටාගට් එහෙම නැත්නම් ගෝල්ස් අපි කියන්නේ ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ළමෙක් ගත්තොත් මේ ළමයා මේ මට්ටමේ ඉඳලා මේ මට්ටමට ගන්න ඕන කාල සීමාවක් අපි කාල රාමුවක් තියෙනවා. ඒ කාල රාමුව තුළ අපි අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒ රාමුව තුළ ඒ ළමයාව ඒ අවස්ථාවට ගන්න. ඒ වගේ තමයි අපි කරන්නේ. ඒතකොට සාමාන්‍ය තත්ත්වයට කියන්නේ සාමාන්‍ය දරුවන්ට ගොඩක්ම වෙනස් ගොඩක් අවශ්‍යතාවය තියෙන දරුවෝ කොයි විදිහටද අනිත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඒ වගේ දරුවොත් එක්ක හැසිරෙද්දී අපි කොයි විදිහටද උන්ට උදව් කරන්න ඕනේ කියලා අවසන් වශයෙන්. ඔව්.
ඒ කියන්නේ අපි එතන වැඩ කරන්නේ කණ්ඩායමක් විදිහට. අපි විවිධ වෘත්තීය වේදීන්. නමුත් අපි ගුරුවරු, අපි චිකිත්සකවරු, වෛද්‍යවරු හැමෝම අපි එකට එකතු වෙලා වැඩ කරන්නේ. විශේෂයෙන්ම කියන්නට ඕනි ඔවුන් සාමාන්‍ය වර්ධනවදි පසු කරන්න ප්‍රමාද වෙනවා. ඒක අම්මලා තාත්තලා දැනගන්න ඕනි. සහ sannivedanaye කතා කිරීම ප්‍රමාද වෙනවා, ඇවිදීම හිඳ ගැනීම ප්‍රමාද වෙනවා. මේ දේ අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. පළවෙනිම දේ තමයි මානසිකව වැටෙන්නේ නැතුව ශක්තිමත් වෙලා දරුවට අවශ්‍ය උදව්ව දෙන්නට ඕනි. ඔවුන්ට කාලය සහ කතා කිරීමට, ඇවිදීමට අවස්ථාව ලබා දෙන්නට ඕනි. ඒක තමයි ඉතා වැදගත්. ඒ වගේම තමයි මේ දැන් මෙහෙම අපි සෙරිබ්‍රල් පෝසි කියන්නේ දැනුවත් වෙන්න පිරිස ඉතාම සීමිතයි. දැන් අපි ගම් මට්ටමට ගියොත් එහෙම ඒ සෙරිබ්‍රල් පෝසි කියන නමවත් දන්නේ නැති කට්ටියන් සමහරට මේ ළමයිම ඉන්න පුළුවන්. ඒ වගේ දැනුවත් කිරීමේ ව්‍යාපාර මාධ්‍ය හරහා සහ විවිධ ක්‍රම හරහා අපි කරන්නට ඕනේ. ඒ නිසා ඔබේ ආයතන ඉතාම වටිනා දෙයක් අපේ රටුනේ කරන්නේ. බොහොම ස්තුතියි. පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. දැන් මේ රෝද පුටුවක් ලබා ගන්න ආකාරය පිළිබඳව මේ සඳහා අදාළ දෙමව්පියන්, ඒ කියන්නේ මේ සෙරිබ්‍රල් පෝසි තත්ත්වයකින් පෙළෙන ළමෙක් ඉන්න දෙමව්පියන් අදාළ දිස්ත්‍රික් රෝහලට ගිහිල්ලා එහි බෞද්ධ චිකිත්සක දෙපාර්තමේන්තුවේ සායනයට ලියාපදිංචි වෙන්න අපි මේවා බෙදෙන ස්ථාන සහ ඒ වෙලාවන් පිළිබඳව මාධ්‍ය හරහා දැනුම් දෙනවා. එතකොට ඒ දේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ගේ ලියාපදිංචිය වැදගත්. ඒ මගින් තමයි අපි ඔන්න සොයාගන්නේ. ඕකේ. හරි. බොහොම ස්තුතියි ඔබ දෙපළම අපිට සමග එකතු වෙලා අපි නොදැනුවත් දෙයක් ගැන අපිව දැනුවත් කරන්නට බෙහෙම ස්තුතියි. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසු නැවතත් හැමෝම සුබ සාලින්දේ.